සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CLK සිනිමා YouTube නාලිකාව තුලට. ඉතින් යාළුවනේ අපි අද යන්නේ නෙදර්ලන්තයේ පැත්තට. ඉතින් නෙදර්ලන්තයේ කිව්වම ඔයාලා හිතන්නේ එක් රටක් කියලා. නමුත් ඔයාලා දන්නවද නීතිගත ගණිකාවරුන්ගෙන් පිරිච්ච මේ නෙදර්ලන්තයේ එක්තරා ස්ථානයක් තියෙනවා මෙයාලටම වෙන් වෙච්ච. ඉතින් අපි අද යන්නේ ඒ පිළිබඳව පොඩ්ඩක් සොයා බලන්න. ඉතින් අපි වැඩි කතා බහක් නොකොට යමු වීඩියෝ එකට. ඒ වගේ මතක් කරනවා ඔයාලා කැමති නම් මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔය පල්ලෙහින් තියෙන subscribe button එකට පොඩි ටච් එකක් දාගෙන යමු. ඉතින් යාළුවනේ අපි වීඩියෝ එක පැත්තට ගියොත් නෙදර්ලන්තය කියන්නේ බොහෝ දෙනා හිතන විදිහේ සරල රටක් නෙමෙයි. බොහෝ අය මේ රට ගැන දන්නේ පොඩ්ඩයි. නමුත් ඇත්තටම නෙදර්ලන්තය කියන්නේ ලෝකයෙන්ම ඉතා විවෘත සිද්ධියන වෙනස් විදියට හිතන රටක්. මේ රටේ ජනතාව ජීවිතය දිහා බලන්නේ හරිම වෙනස් විදියට. ඉතින් යාළුවනේ මේ රටේ අනිත් අයට කරදරයක් නැත්තම් ඔයා කැමති විදියට ජීවත් වෙන්න කියන අදහස තමා මේ රටේ ප්‍රධාන. නෙදර්ලන්තයේ නීති බොහෝ රටවල් වල වඩා වෙනස්. ඒකට උදාහරණේ තමා ගණිකා වෘත්තිය නීතිගත කරලා තියෙන එක. බොහෝ රටවල් වල ගණිකාවන් හොරෙන් වැඩ කරනවා. ඉතින් ලංකාවෙත් ගොඩක් එහෙම නෙවෙන්නේ. නමුත් යාළුවනේ නෙදර්ලන්තේ එහෙම නෙමෙයි. ඉතින් නෙදර්ලන්තේ නම් ගණිකා වෘත්තිය රජය විසින්ම පිළිගත් නීතිය යටතේ කරගෙන යන රැකියාවක් තමයි. ඉතින් මේ නෙදර්ලන්තේ එක නගරයක තියෙනවා ප්‍රධාන රෙඩ් ලයිට් කියලා ප්‍රදේශයක්. ඉතින් මේක ඊටාම ප්‍රසිද්ධයි. එහි ගණිකාවරුන් වීදුරු කාමරවල ඉඳගෙන තමන්ගේ සේවය ලබා දෙනවා. මේ දේවල් හොරෙන් අඳුරේ සිදු කරන දේවල් නෙමෙයි. රජය ඒවා පාලනය කරනවා. ඒ වගේම තමා නීතිත් ගොඩාක් තියෙනවා. ඒ වගේම තමා යාළුවනේ මේක නෙදර්ලන්තයේ නීතිගත කරලා තියෙන්නේ එක හේතුවක් නිසා. රජයේ හිතන්නේ ගණිකා වෘත්තිය සම්පූර්ණයෙන්ම නතර කරන්න බෑ නම් ඒක හොරෙන් කරවලා අපරාධ වැඩි කරනවට වඩා නීතිය යටතේ තියාගත්තොත් හොඳයි කියන එක තමා මෙයාලගේ රජය තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම තමා ගණිකාවන්ට ආරක්ෂාවත් මේ වැඩෙන් ලැබෙනවා. ඔවුන්ට හොඳ වෛද්‍ය පරීක්ෂණයකුත් ලැබෙනවා. ඔවුන්ට අයිතිවාසිකමුත් තියෙනවා. කිසිම පුද්ගලයෙක්ට මේ ගණිකාවන්ට බලෙන් කිසිම දෙයක් කරන්න බැරි විදිහේ නීතියක් මේ රජයෙන් හදලා තියෙනවා. මෙහිදී තවත් වැදගත් දෙයක් තමයි කාන්තාවන්ගේ ස්වාධීනත්වය. නෙදර්ලන්තයේ කාන්තාවන්ට තමන්ගේ ජීවිතය ගැන තීරණය ගන්න ලොකුම නිදහසක් තියෙනවා. ඔවුන්ට කැමති රැකියාවක් තෝරගන්න පුළුවන්. ඒ වගේම තමා ගණිකාවක් වීමත් මෙහි බොහෝ දෙනා බලන්නේ ලැජ්ජා විය යුතු දෙයක් විදිහට නෙමෙයි. ඒක පුද්ගලික තේරීමක් විදිහට තමා මේ රටේ සලකන්නේ. ඉතින් නෙදර්ලන්තය කියන්නේ මේ නිසා ලෝකයේ බොහෝ රටවල් වලට වඩා වෙනස් රටක්. ඒ වගේම තමා සමහර අයට මේ දේවල් හරිම අමුතුයි. සමහර අයට වැරදි වගේ හිතෙන්නත් පුළුවන්. නමුත් මේ රටේ ජනතාව හිතන්නේ දේවල් සංගවලා අඳුරේ තියාගන්නවට වඩා විවෘත නීතියක් යටතේ තියාගත්තොත් සමාජයට වඩාත් හොඳක් වෙයි කියලා. ඉතින් යාළුවනේ මේ වගේ නීතියක් අපේ ලංකාවෙත් ක්‍රියාත්මක වුණොත් කොහොම තියෙයිද? මිනිස්සුන්ගේ අදහස් කොහොම වෙයිද? ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයාගේ අදහසත් පල්ලෙහින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තුරු අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. සියලුම දෙනාට සුබම සුබ දවසක්.